Good morning. Good morning. Yes, Eh, bang, bantu aku apa bang? Guna kerana aku bayi ni. oh, boleh. Jadi aku. Joget lah. Boleh bantu juga. Ni ada ni yang ini tu. Ada ya ini kan, ini kinoy, ini kau mau panti di mana? Dengar. Ni. Hari, ada panti lagi tu kena kena. Sana ni. Kota peragan no, panggil roti seri. Elin ni. Hari tu. Panti elin na. Ay bawang. Eh, teri vitar gaya patium. Oh, mambe teri vitar kahan de. අතගාලා කෙලින් කරනවා කෙල දාලා ඇතුල් කරනවා මොකක්ද දුත්තේ Aduh. ඔබ දන්නේ නැහනේ ඉදිකට්ටට නූල මම බලන්න කතාවක් කියන්න දැන් මේකෙත් පුළුවන් නම් උත්තරේ කියපන් අනේ දැන් කිරිල්ලියෙක් උඩින් පියාඹගෙන යනවා කිරිල්ලි පිටරේ දා බිමට වැටෙනවද නැද්ද Betul. නෑ පිටරේ බිමට වැටෙන්නේ නෑ කිරිල්ලි අල්ලන්න කැඩලා විතරයි Hai bos. පුතාලා මම දන්නවනේ අලුතෙන් ආව කියන ස්කෝට් එක. ඔව් සර්. මම කලින් වැඩ කරේ මඩුලි ස්කෝල් තමයි වැඩ කරේ. ගණිත ගුරුවරයෙක් විදිහට වැඩ කරේ. දැන් මේ ස්කෝල්ට විද්‍යාව විදිහට තමයි ගුරුවරයෙක් විදිහට මම වැඩ තියෙන්නේ. තේරෙනවද පුතාලට? ඔව් සර්. මම කියන දේවල් තේරෙනවනේ? අවුලක් නැහැ මං ගැන කිසිම අමනාපයක් මොකුත් නැහැනේ. නෑ සර්. පුතාලා නම් ටික නම් දැනගෙන ඉන්න මම මේ අදාළ ස්කෝල්ට ආව ලොකුසේ කිව්වා 11 පතර දැන් ඒ ලෙවල් පටන් විභාගෙ පටන් ගන්න නිසා පුතාලට සබ්ජෙක්ට් එක කරගෙන යන්න මම දැනට මගේ වයස අවුරුදු 24යි මගේ නම පවන් පුතාගේ නම මොකද්ද වෙල්ලාද වෙල්ලාද මෙන්න සර්. මෙන්ඩා ඔයාද අසු මේක යකෝ ක්‍රිකට් පන්තියක්ද ආවා නෑ සර්. එහෙනම් බලමු මම ජෝක් එකකට අතරන් අපි ඉන්නවා සර් කිව්වේ අපි හදාගෙන තියෙනවා. හදාගෙන ඉන්න බයිල වැඩක් නැහැ පුතේ දැන් මට නම් ටික තම්සලක් කිව්වා මල පන්නන්න පන්තියේ පරිම දවසේ ආවට මල පන්නන්න එපා හරිද පුතේ ළමයි කෑවද ඔව් පවන් සර්. මොනවද කෑවද මිලින්දරයි පද්ද නැත්තම් කැන්ටිමේ කඩතොර ගියාද ගෙදරින්. හරි මේ මං කරන් එන්න දීපු වැඩ ටික කරනවා තමයි මං යාර ගණන් වයක් පටන් දුන්නේ ඒක නම් සර් කරන්න බැරි නම් කරන්ට් එක කියන්නේ නෑ. අනේමද කවන්න අපිට හදාගෙන දුන්නේ ළමයිට හරි එහෙනම් පොඩි සරල ප්‍රශ්න ටිකක් තියෙන්නේ අපි කරා යන්න හරි. යන්න මේක ඉන්නව තාම හොයාගන්න මේකේ කොයි වචන දෙන්නේ බැහැ අපි නම් ඔයාලා දවසට 5-6 දිනක් කවර් කරනවා සමුසලා කිසිම නෑ නැට්ටි වුණා තමයි සමුසේ ඉන්නවද එයාට නම් මේ ඉන්නවා. කන්න පේන විදිහට ගියාම මේක නෑ වගේ පේන්නේ නැද්ද 18 යන 100 දීලා වගේ මේක ඉන්නේ පොල්ගේ හැටි විතර කරේ. මදර මොදේකවත් කනවද බං නෑ නෑ. උඹ තේරෙන්නේ මදර මොදේ යන්න Niamai bang, niamai. Ada sindok, sindok. Pimalu balik. කතා කරන්න හිටියේ. හොඳ ඒ 11 වසරේ පිටර හොඳ පන්තියක් නෙවෙයි. වැඩක් නෑ සර් කියලා ජරාම් පන්තියස්ස හම්බෙච්ච මට 11 වසර කියන්නේ. ඔව් ඒක තමයි. ඒ වුණත් ඔය ඒ වුණාට සර් බලන්නකො මම ජරාම පන්තියස්ස හරි හරි මට තේරෙනවා. ඔය කොල්ලෝ ටික හදන්න මම අල්ලන් ඉන්නවා අර ටීචර්ලාට එක එක ඇනුම් පද කියනවලු. පන්ති රැස්වීම ළඟදිම සර් ගන්නවා මම. ඔව්.
ඒක ගන්න. මම ළඟදීම ගන්නවා සර් ඇක්ෂන් එක මේකට. ඒ වගේම ඔය 11 වසරේ ඉන්න කොල්ලෝ ටික එක එක නරක වැඩක් කරනවා කියලා මට ආරංචි. ඔව් බීඩි ගන්නවා, ගංජා ගන්නවා, තූල් දිනනවා ඔක්කොම වැඩ කරන්නේ උන්නේ සර්. අන්න ඒ ටික මට හොයලා දෙන්නකෝ. හරි සර්. හරි සර් නේද? මට අවධානය දෙන්න. හරි සර්. මම හොඳට හොඳයි නරකට නරකයි. හරිද පුතේ? ඕනම එක්කෙනෙක් එහෙම තමයි මම ක්ලාස් කරන්නේ. දැන් පුතේ ඉතින් කම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ජීවත් වෙනවා. හරිද? එයාලට ඉබදෙනවා පුතේ ළමයි 45 දෙනෙක්. ඊට පස්සේ අම්මා කියනවා එක දවසක් තාත්තට පොඩි රහසක් කරට කරනවා. මොකක්ද කියන්නේ බලන්න පුතේ? තොගේ ඕකෙන් ආය යන්නොත් තොගේ කපලා කඩලා දානවා දැනගනින්න. ආයි කියන්නේ නැහැ. යක් පිළිද එකක් කරනකොට 1 කීයද? 1 2යි. හරියට ඉවසලා උත්තර දෙන්න. කලබල වෙනවා විභාගෙදී තනාගෙන තනක් වල ඔය. තනසි මමගේ තේමාවයි. කටියක් ගාව සිතුවොත් කියන්නේ. මානසික නිදහසක් තියෙනවා ඉගෙන ගන්නවා. අර නැතුව හිටපු තමයි ඇවිල්ලා. කම කොහෙද ගියේ? යා පිළිද එකක් කතා කරන්නේ මචං. ඕනෙම මගේ යාළු පිටකමක් තියෙනවා නේද? මම පිටුනොත් ආයි දන්නවනේ. ඒක මම බලන්න. මොනවාද නම් ගහලායි වාඩියනේ. නැගිටම මම ආඩි ගන්නවා. ඉතින් මේ ආයි හතර වටේ ඇවිල්ලා මේ ළමයි ටික ගන්න දෙන්නෙත් නැහැ නේ. නෑසත් එන්නේ. මම සිගරට් මම දන්නවා. හිටම් පන්ති රැස්නීමක් ගන්නවා පුතේ. අර දොරක් පෙදාන ඉස්සරහා ගියා. මෙයාද? මූද? මූ හෙට ඉස්සරහා කමෙන් අයින් කරලා මම ලොකුට මේව කරනවා. රෙකෝඩ් කරනවා. ඊට පස්සේ හෙට අනිවාර්යෙන් දෙමාපිය රැස්නීමක් ගන්නවා. හරි. අම්ස කට කියන්නේ නේද? දෙවෙනි අභ්‍යාසයේ තියෙනවා තුන්වෙනි අභ්‍යාසයේ ගණන් වල කරගෙන ඉන්න පස්වෙනි පාඩමේ ගණන් කරාම ඒකත් කරගෙන ඉන්න. ඒකත් කරගෙන ඉන්න පුතේ ඔයා අනිවාර්යයෙන්ම මේ කට්ටිය ඔක්කොම බලන් ඉන්න ඕනේ. ඔයා පොඩ්ඩක් මදි. හරි. ඔයා පොඩ්ඩක් උනන්දු වෙන්න ඕනේ. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. මම කියපු දේ අපි මේක රැළත් එක්ක පුතේලා තමසේ නරක වුණොත් හරිද? මලාගමු. හරිද? මම හොඳටත් හොඳයි නරකටත් නරකයි ඊට වැඩිය. දන්නවනේ? තුට්ටයි උකුයි රසයි මොනවාද? කිරි. හරිද? හරිද මල්ලි මචං අය දන්නවනේ යාළු පිට කනවා මොනවා වුණත් අපි ඕන දෙයක් අපි කරනවා. පණක්වත් දෙනවා. හරිද? හරි පුතේ එහෙනම් මේ මට හෙට මෙහා යන්න වෙලා තියෙනවා. ඇත්ත කියන්න බෑ. මම දැන් මොකද ඒ පාරේ කරලා හොඳට එක්සෑම් එක කරගන්න ඕනේ. කෙල්ලෝ හින්දා හින්ද යන්න එපා. හොඳට එක්සෑම් එක කරගෙන ළමයි අනිවාර්යෙන් පාස් වෙලා දවසක අපි මේ තැන් වලට එන්න ඕනේ. ඔයාලා තමයි මේ තැන් වල වැඩ කරන්න ඕනේ ඇවිල්ලා. හරි එහෙනම් මේ ඔයාලා කරන දේ කරන් තීන්දුවක් කියලා වුණා. දැන් යන්න කරන්න ඕනේ. හරි